මා සෙල්ලම් කරන්න එක්කනන්න බැරිද? කොහොමද ડોක්ටර් දැන් පුතාට සෙල්ලම් කරලා කාඩ දාලා මේ වරි දරුවා ගොඩක් ඩ්‍රග්ස් වලට ඇබ්බැහිලා තියෙනවා. ආයෙ නම් තාත්තගෙන් අහලා එන්නකෝ. තාත්තා වඩින්න. කොහොමද ડોක්ටර් දැන් පුතාට එහෙමයි තාත්තේ. අපි පුතාගේ තත්ත්වය පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවා. දරුවා ගොඩක් ඩ්‍රග්ස් වලට ඇබ්බැහිලා තියෙනවා. අපේ පැත්තෙන් අපි කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාර ටික අපි කරනවා. අපිට තාත්තගේ පැත්තෙන් සපෝට් එක ඕනේ මේ වැඩේ. ડોක්ටර් අපෙන් දැන් මොකද්ද ડોක්ටර් වෙන්න ඕනේ? මම පොඩි කාලේ ඉඳලම මගේ දරුවව බලාගත්තේ ඇහැක් වගේ. ඔව් මට තේරෙනවා තාත්තගේ තත්ත්වේ. දැන් මෙච්චර දරුවා පරිස්සම් කළා මට දැනගන්න පුළුවන් ද දරුවා මෙහෙම ඩ්‍රග්ස් වලට ඇබ්බැහිලා කොහොමද කියලා. මේමයි ડોක්ටර්. මායි මගේ නෝනයි මේ දරුවව රැකගත්තේ ඒ ලෙවල් වෙනකන් ගෙදරින්වත් එළියට යන්න දෙන්නේ නැතුව. ඒත් අන්තිමට මේ දරුවා නරක වුණේ ඒ ලෙවල් ක්ලාස් වලින් පස්සේ. නරක ආශ්‍රයයට වැටුණාට පස්සේ තමයි ડોක්ටර් මේ දරුවා මේ තත්ත්වයට වැටුනේ. හරි මට දැන් තේරෙනවා තාත්තගේ තත්ත්වේ. මෙතන ප්‍රශ්න බැලුවාම තාත්තගෙන් තෝන් ලොකු වැරද්දක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දරුවෙක් ගේ ඇතුලේ තියන් හදන්න බෑනේ තාත්තට තේරෙනවනේ. එහෙම හැදුවාම තමයි මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. මට තේරෙන විදිහට මෙතන ළමයට තියෙන ලොකුම ප්‍රශ්නේ සමාජ දැනුමක් නැතිකම. සාමාන්‍යයෙන් කොහොම ගේ ඇතුලේ තියම ළමයෙක් හදලා එකපාරට සමාජයට වැස්සාම ඒ ළමයට තේරුම් ගන්න බෑනේ හොඳ නරක මොකක්ද කියලා. ඒ හින්දා තමයි ඔය නරක ආශ්‍රයයට වැටලා තියෙන්නේ. දරුවා ඉස්කෝලේ කාලේ ක්‍රීඩා හැංගුක් වෙන. ඒ කියන්නේ ගෙදර ගමේ හරි ක්‍රිකට් එහෙම ගහන්න එහෙම ගියේ නේද? අයියේ මා සෙල්ලම් කරන්න එක්කනන්න බැරිද? ආයෙ නම් තාත්තගෙන් අහලා එන්නකෝ. ආහා. තාත්තේ මං අශාන්න අයියලත් එක්ක සෙල්ලම් කරන්න යන්නද? සෙල්ලම් මොන සෙල්ලම්ද? ගේ ඇතුළට ගිහලා පොතක් බලා ගන්නවා. ලබනවල් ශිෂ්‍යත්වයේ නේද? අයි තාත්තේ මගේ වයස හැමෝම සෙල්ලම් කරන්න යනවා. මට විතරක් සෙල්ලම් කරන්න යන්න දෙන්නේ නැත්තේ. සෙල්ලම් කරලා කාඩ දාලා මේ වරි ගිහින් අන්න හරි ගිහලා පොතක් බලා ගන්නවා. තාත්තේ නෑ ડોක්ටර් සෙල්ලම් කරන්න යවුවේ නෑ. ඒක තමයි තාත්තා මේ දරුවා පොඩි කාලේ ඉඳන් ක්‍රීඩාවකට හරි මොකක් හරි බාහිර දෙයකට යොමු කරා නම් මේ දරුවට මෙහෙම වෙන්නේ නැහැ. මේක අද කාලේ තාත්තලා විතරක් තියෙන ප්‍රශ්නයක්ුත් නෙමෙයි. මේක අනිත් අම්මලා තාත්තලාට හොඳ පාඩමක්. සාමාන්‍යයෙන් ක්‍රීඩාවකට අභ්‍යසන වෙන දරුවෙක් වෙන දෙයකට අභ්‍යසන වෙන හොඳටම අඩුයි.